Hello everyone, welcome to Shadow English YouTube channel. Might versus may. අද ලෙසන් එකකින් කියලා දෙන්නේ මේ සහ might අතර ඇති වෙනස සහ එහි භාවිතයන් ගැන. මේ සහ might කියන්නේ can, could, should, must, shall ඒ වගේම would වගේ modal verbs දෙකක්. මේ might වගේ modal verbs එක්ක verb එක නැත්නම් ක්‍රියාපදය තියන්නේ infinitive form එකෙන්. infinitive form කියන්නේ සාමාන්‍ය ක්‍රියා ස්වරූපයෙන්. මේ සහ might භාවිත කරන එක අවස්ථාවක් තමයි to talk about possibilities. ඒ කියන්නේ සම්භාවිතාවයන් ගැන කියන්න මේ සහ might භාවිත කරනවා. Look at these examples. It may rain. It might rain. It may rain කියන්නෙත් වහී. It might rain කියන්නෙත් වහී. බැලු බැල්මට මේ වාක්‍ය දෙක එක වගේ පෙනුනත් තේරුමෙන් වෙනස්. එහෙනම් අපි දැන් බලමු මේ සහ might අතර තියෙන වෙනස මොකක්ද කියලා. මේ සහ might කියන modal verbs දෙකම සම්භාවිතාවයන් ගැන කියන්න යොදා ගන්නවා. අඩු සම්භාවිතාවයක් ඇති දේවල් ගැන කියන්න යොදාගන්නේ might. ඒ වගේම වැඩි සම්භාවිතාවයක් ඇති දේවල් ගැන කියන්න යොදාගන්නේ may. උදාහරණයක් විදිහට rain කියන verb එක අරගමු. rain කියන්නේ වහිනවනේ. Look at the first picture. පළවෙනි පින්තූරයේ වහින්න අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලා දන්නවා අඩු සම්භාවිතාවයක් ඇත්නම් යොදාගන්නේ might. ඔයාලට පේනවා දෙවෙනි පින්තූරයේ වහින්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඒ අනුව වැඩි සම්භාවිතාවයක් ඇත්නම් යොදාගන්නේ may. ඒ අනුව දෙවෙනි පින්තූරය අනුව අපිට කියන්න පුළුවන් it may rain. it might rain කිව්වොත් වහින්න අඩු සම්භාවිතාවයක් තියෙන්නේ. it may rain කිව්වොත් වහින්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. මේ සහ might අනාගත කාල අදහසක් ඇති සම්භාවිතාවයන් ගැන කියන්න වගේම past possibilities අතීත කාලයට අයත් සම්භාවිතාවයන් ගැන කියන්න යොදා ගන්නවා. So this is the structure of this. මේ might භාවිත කරලා අතීත කාලයට අයත් සම්භාවිතාවයන් ගැන කතා කරනකොට යොදා ගන්න ඕන ආකෘතිය තමයි may, might, have, verb. Verb should be past participle. මෙතනදී verb එක past participle ස්වරූපයෙන් තමයි යොදා ගන්න ඕනේ. Look at these examples. They might have forgotten the meeting. They may have forgotten the meeting. මේ වාක්‍ය දෙකෙන්ම කියන්නේ ඔවුන්ට මීටින් එක අමතක වෙලා ඇති කියලා. නමුත් might කියන වාක්‍ය තුල අඩු සම්භාවිතාවකුත් මේ කියන වාක්‍ය තුල වැඩි සම්භාවිතාවයකුත් තමයි තියෙන්නේ. මේ කියන modal verb එක permission එකක් නැත්නම් අවසරයක් ගන්න වගේම අවසරයක් ලබා දෙන්නත් යොදා ගන්නවා. May I come in? You may take a break now. May I use your pen? You may leave now. May I borrow your book? Students may leave after the bell rings. Keep learning with Shadow English.